අද ආණ්ඩුවේ දූෂිත විදුලි බල පනත් සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ පැරදිච්ච දවස. මේ කෙටුම්පතේ සමහර කාරණාවලට ජනමත විචාරණයක් සහ 3/2ක පාර්ලිමේන්තු ඡන්දයක් ඕනයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ කතානායකවරයාට දන්වලා තියෙනවා කියලා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා නිල වශයෙන්. මේක රටේම ජයග්‍රහණයක්. මේ නඩුව මම පරාක්‍රම ජයසිංහ මහත්මයා නුවන් බැල්ලන්තුඩාව මහත්මයා වෙනුවෙන් පැවරුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාර මහත්මයා. මේ රටේම ස්වාධිපත්‍ය පිළිබඳව බලශක්ති ස්වෛරීත්වය පිළිබඳව ජයග්‍රහණය අපිට ගේන්න උදව් කරපු කනිෂ්ක විතාර මහත්මයාට විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ. ඒ වගේම ඊටාම අමාරුකම් මැද්දේ වුණා මේ නඩුකරය ඉදිරියට කරගෙන යන්න තමන්ගේ අතේ තියෙන සියලුම ඉතුරු කිරීම් ටික වේදම් කරන්න ඉදිරියට ආපු විශ්ව වෛද්‍ය තිලක මහත්මයාට බන්දුරංග කාර්යවසම් මහත්මයාට ඒ වගේම අබේ ගුණසේකර මැතිතුමාට විශේෂ ස්තුතියක් හිමි වෙනවා. අපි මේ පනත් කෙටුම්පතේ තියෙන කාරණා ගණනාවක් පිළිබඳව අපේ විරෝධත්වයේ ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ කිව්වා. එක ප්‍රධාන කාරණයක් තමයි මීට කලින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා සතු අනිවාර්යෙන් පැවතෙන්න ඕනයි කියලා ලියවිලා තිබ්බ ලංකාවේ ජල විදුලි බලාගාර පද්ධතිය සහ එහි ජලය ඒ ආශ්‍රිත කලාපයේ අයිතිය මහා භාණ්ඩාගාර ලේකම්වරයා සතුවද පැවතිය හැක කියලා සම්පූර්ණ විකුණලා දාන්න පුළුවන් වෙන විදිහකට ගෙනල්ලා තිබ්බ සංශෝධන. ඊටත් වඩා බරපතල සංශෝධන මේ තක්කඩි සංශෝධන කෙටුම්පතට ගෙනල්ලා තිබ්බා. විශේෂයෙන් අමාත්‍යවරයාට ජාතික බලශක්ති උපදේශන සභාව විසිරවලා හැරලා තමන්ගේ අභිමතයේ පරිදි පත් කරන පක්ෂ කමිටුවකට බලය ලැබෙන පරිදි ගෙනල්ලා තිබ්බ සංශෝධනය විශේෂයි. බත්තර මුල්ලෙන් පත් කරන කීප දෙනෙක්ගෙන් නටවන බලශක්ති අමාත්‍යාංශයේ ඒ නීති අනුකූල නොවන නැටවිල්ල නීති අනුකූල කරගන්න ඒගොල්ලෝ සංශෝධනයක් ගෙනල්ලා තිබ්බේ ඒ විදිහට. ඊට පස්සේ කියලා තිබුණා අමාත්‍යවරයාට හැඟෙන පරිදි ඕනෑම වෙලාවක හදිසි අවස්ථාවක් එමර්ජන්සි එකක් තියෙනවායි කියලා ප්‍රකාශයටපත් කරලා ඒ යටතේ අවම මිල නොසලකා හැරලා තරංකාරී මිල කැඳවීමකිනුත් තොරව ටෙන්ඩර් අමතක කරලා Tamanට කැමති කෙනෙක්ගෙන් කැමති මිලකට කැමති මූලාශ්‍රයකින් බලශක්තිය මිලදී ගන්න අමාත්‍යවරයාට බලය ලැබෙන යෝජනාව. මේක රටම ගල් අඟුරු සහ ඩීසල් ඉන්දියානු මාෆියාව ඉස්සරහ දනගස්සන්න කරපු සංශෝධන සමූහයක් විදිහට අපි දැක්කේ. මේ ජයග්‍රහණය අපි කිරිබත් කාලා සමරන්න ඕනේ. ඒක ඇත්ත. හැබැයි කිරිබත් කාලා මේ ජයග්‍රහණය සමරන ගමන් රටේ පුරවැසියෝ විදිහට අපි සියලුම ශ්‍රී ලාංකිකයන් අපේ ඇස් අරගෙන ඉන්න ඕනේ. මේ ආණ්ඩුව ජනමතයකුත් නැති මහ ජනතාවගේ විරෝධත්වයට ලක් වෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ප්‍රබලව අභියෝගයට ලක් වෙච්ච සංශෝධන ටික පාර්ලිමේන්තුවට ගෙනල්ලා තමන්ගේ තියෙන අත්නෝමතික 3/2 බලය පාවිච්චි කරලා සම්මත කරගන්න පියවර ගන්නවාද කියලා. ආයමත් මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලන්න කැමති. දැන්වත් බලයටපත් වෙද්දී ඉදිරිපත් කරපු බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රතිපත්ති සකස්ම ලියවිල්ලේ තියෙන පොරොන්දු ටික ඉටු කරන්න. ඩීසල් මාෆියාවට රුපියල් 70 ගානේ දෙනකොට රුපියල් 27ක් දෙන සෝලා විදුලි ඒකකයක මිල වැඩි කියලා ඒක 20ට ඒක 17ට ගෙනල්ලා ඒ කර්මාන්තය හකුලන එක නවත්තන්න. ඉන්දියාවත් එක්ක ලංකාවේ ජාතික බලශක්ති පද්ධතිය සම්බන්ධ කරන මේ ග්‍රිඩ් කනෙක්ෂන් එක ඉදිකරන එක අමතක කරලා දාන්න. අපේ බලශක්තිය ඉන්දියාවට විකුණන වෙනුවට අවසානයකින් වෙන්නේ ලංකාවේ ජීවනාලිය බඳු වෙච්ච හදවත බඳු වෙච්ච මේ ජාතික බලශක්ති සැපයුමම ඉන්දියානු ග්‍රහණයට ලක් වෙන එක. මේක හරිම භයානක වැඩක්. Tamanට බලයේ ඉන්න කියලා ඕනෑම ජාවාරම්කාරයෙක් ඕනම තක්කඩියෙක් එක්ක ඩීල් දාගන්න මේ දේශපාලන සංස්කෘතිය ඉවර කරනවායි කියලා ආණ්ඩුවට මහ ජනතාවට පොරොන්දුවක් දීලා ඒ පොරොන්දුව ප්‍රකාරව වැඩ කරන්න කාලය ලැබිලා තියෙනවා. ඔයගොල්ලෝ බලයට ආවේ සිස්ටම් චේන්ජ් කරනවා කියලා. සියවස් ගණනක සිහිනය සැබෑ කරනවා කියලා. සියවස් ගණනක සිහිනය කියන්නේ අනුකුමාර ජනාධිපතිතුමනි බටහිර යටත්විජිතවාදයෙන් මිදිලා ඉන්දියානු අධිපතිවාදයට යට වෙන්න ලංකාව පාරේ දක්කගෙන යන එකට නෙමෙයි කියලා ඔබතුමාට කියන්න අපි කැමතියි. ඉතින් ආයෙමත් මේ නඩුවට උදව් කරපු හැමෝටම ස්තුති කරනවා.
මේ සඳහා මූල්‍යමය වශයෙන් සහාය දක්වපු මේ සඳහා තාක්ෂණික වශයෙන් සහාය දක්වපු විශාල පිරිසක් අපි වගේම තව නඩු විශාල ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨ අධිකරණයේදී මේ කාරණා සම්බන්ධයෙන්ම ගොනුනා. ඒ නඩුවල පෙත්සම්කරුවන්ටත් ඒ නීතිඥ මහතුරුන්ටත් අපි විශේෂ ස්තුතියක් පිළිගන්නවා. හැබැයි ජයග්‍රහණය අවසන් නැහැ. ජයග්‍රහණය අවසන් වෙන්නේ ආණ්ඩුව මේ තක්කඩි පනත් සංශෝධන සියල්ලම කොන්දේසි විරහිතව අකුලා ගැනීමෙන් සහ මේ දැනට තියෙන කාංචන විජේසේකරගේ පනත වෙනුවට අලුත් පනතක් මේ රටේ බලශක්ති ස්වාධිපත්‍යය රැකෙන පනතක් මිනිස්සුන්ට ගුණාත්මක භාවයෙන් යුක්ත අඩු මිලට බලශක්තිය ලබා ගන්න ඇති අයිතිය ඒ වගේම මහජන භාරකාරත්ව අයිතිය රැකෙන පනතක් සියලු පාර්ශවත් එක්ක සාකච්ඡා කරලා ගේන්න පියවර ගැනීම. අන්න ඒකට ආණ්ඩුවට ධෛර්යය තියෙනවද කියලා මම අහන්න කැමතියි. එහෙනම් ධෛර්යය නැත්තම් ධෛර්යය හදාගන්න. ඒ වගේ ක්‍රියාදාමයකට අපත් මේ රටේ සියලුම ජනතාව කොන්දේසි විරහිතව ඔබතුමාලට සහාය වෙයි. එහෙම නැතුව ඩීසල් ඉස්සරහට ගෙනල්ලා පුනර්ජනනීය බලශක්තිය අකුලලා දාලා ලංකාවේ කර්මාන්ත ආර්ථිකයක් හදන්න ඉතුරු වෙලා තියෙන එකම බලශක්ති ප්‍රභව ටික වෙන රටක ජාවාරම්කාරයන්ට බිලිදෙන ක්‍රියාමාර්ග ගන්න එපයි කියලා මේ ආණ්ඩුව ඊටාම ආදරෙන් කරුණාවෙන් ඉල්ලලා සිටින්න කැමතියි. ආයම ඔබ හැමෝටම ස්තුතියි.